ඔන්න ලූලා. ආයි පත්තන් කුට කටේ. මේක තියලා තියන්න පුළුවන් ගහක හෙට උනත් මල් මැරෙන්නේ නැහැ. ඕම් පුතේ යක්කු. ඔන්න යාළුවනේ ඉතින් ගොඩ දවසකට පස්සේ ආයි මේ නිවෙල්ලම් කරලා අවිල්ලා දෙනවා. ඉතින් මං කිව්වා වීඩියෝ එකක් ගහමු කියලා. මේ වතුර ටිකක් අඩු වෙලා තියෙන්නේ. බලුවා දැල් පාරක් ගහලා මාළු ටිකක් අල්ලන්න කියලා. දැන් මේ යනකම මං ඉන්නේ මම මේ ජැකට් එක පොඩ්ඩක් දාගෙන යනවා. ඒතර මටත් වතුරට බහලා ඔයාලට ෆුල් එක්ස්පීරියන්ස් එක දෙන්න පුළුවන් හින්දා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ. ඈ වතුර බැසෑහෙන අඩු වෙලානේ. මේ වලවල් වල වගේ ටැංකි සුද්ධ තියා අනිවාර්යෙන්ම. ආ අර අපිට කියන පාඩුව කටින් ගහන් ගන්න දැන ඉන්නවනම් හිහිල්ල ලොකුට පොන වර කැල ලක් කරනවා. අර හර්දේ ගහනවා. ඒ අර මේ උන්ද මොකුද මේ ටැංකි සුද්ධද? කියන්න බෑ. බකස් කාලා ගහන උඩ. එකපාරටනේ. කාවයොත් මෙයා කරනවා නේද උඩට එලා? ඔව් දැක්කත් නෑ අපි එනවා මේක. අපි ඉතින් ඇවිල්ලා මේ පැත්තෙන් ගිහිල්ලත් දන්නේ නැහැ කියලා. ඒ මොකෙද්ද කියන්නේ? ඒක කටුවම කට්ටි අල්ලලා තියෙනවා. අල්ලලා තියෙනවා? ඔව් නේ. කපලා තියෙන කට. අල්ලලා තියෙනවනේ. අර පැත්තටද? අතින් ගන මෙහෙම දාලා ලැබුරින් අරන් අර පැත්තට පන්නලා වුන් කරගන්නවා. මේ පැත්තේ නේද මේවා තියෙනවනේ. අනික ඒ පැත්තේ රොඩුත් තියෙනවා කොහොද යටනේ? පැච් එකකුත් දා. ඔව් පැච් එකයි දෙකයි තුනයි. ඒ මොනවා වෙලාද එදා ඔහම තිබුණේ නැහැ නේ. මාළුත් දා ගන්නවා මේකට විතර මාළු කටු වදිනවා. ඒකයි වෙන්නේ වැඩි. සමහර කට්ටිය ගෝලේ ගියාම කට්ටියක් දානවා. ගහන්න වෙච්චි. බඩේ ගෝලේ ගන්න නෑ ඒක. වතුර යනකොට තමයි උලන්ට කියන්නේ. මේක සුද්ධ කරලා නැහැ. සුද්ධ කරනවා නම් එච්චර කේස් එකක් නැහැ. මේ ඉක්මනට මේ උලන් වදිනවනේ. ඔව් වදිනවා. අර සබන් හිර වෙලා කරනවා. හිර වෙලා. උලන් යන්නේ. ඒතර ඒක. ඉතින් බෝස් කාලා උලන් වදිනවා. දැන් වදිනවා. හැබැයි පෙනාලු දෙක හොඳයි නේ. නැත්තම් ඔහම ගන්න. උලන් ගන්න. අරණ අරට මේක. ඕ. දැන් කාලේ වගේ නේ උලන් ගන්න බෑ ඔහම. අපි ඉන්නේ කුරක් අන්න. ඔව්. අද බතල. අන්න ඒව කාපු එකේ හයි තමයි. දේවල් තමයි මේ ශරීරයට ගොඩක් මේලා. තාම ගැම්මට ඉන්නේ. දැන් කාලේ වගේ නම් කොත්තු කාලා, ෆ්‍රයිඩ් රයිස් කාලා මේ ඔච්චර ගන්න බෑ කලන්ත හැදෙන වෙනා. ඒකයි වැඩි. දැන් පාරේ යන කොල්ලන්ට අපිත් එක්ක වැඩක් කරන්න බෑ. බෑ. පොඩි කොල්ලන් සාමාන්‍ය අවුරුදු 35 30 වාගේ අපිත් එක්ක වැඩක් කරන්න බෑ කැත්තේ උගන්න. හැරෙන්නවත් බෑ. මේ අර කැමර රටාවත් එක තමයි. අනික ලොකෝට මහන්සි වෙන්නෙත් නෑ නේද? නෑ. මහන්සි වෙන්නත් බෑ. වටේට අපිට නිරබ් බන්නට දෙරෙන්න. ඔව්. හරියට. නිරබ් වහින්න බදින්න දෙරෙන්නේ නෑ කිසි දෙයක්. ඔව්. එනම් මට පැත්තකින් කියලා අපි කොහෙ ගියත්
දෙයක් තියෙනවා මේක අර දෙයියන්ගේ අඩවියනේ. අන්න ඒක මේක පොඩ්ඩක් පැහැදිලි කරලා කියනනම් මොකද කලින් වීඩියෝ එකත් කට්ටිය පොඩ්ඩක් දාලා තිබුණා. මේක ඇවිල්ලා මහත්තයා මේ ගල්ගමු අබම්පොළ මේ ගමේ නම. මේක ඇවිල්ලා මේක කඩවල කියන්නේ මෙහෙමයි මේ මෙතන තිබ්බා බැම්මක්. අබම්පොළ හිටියා චාමන් මහත්තයා කියලා එක්කෙනෙක්. එයා බැම්මක් එයා ගොවිතැන් කිව්වා මිරිස්සාරමේ 1977 සිරිමාව බණ්ඩාරක කාලේ තමයි මේ කට්ටිය දාන මේ මිරිස් වගාව කෙරුවා මේක. ඔව්. එතකොට මේ එයා ඒ මහත්තයා මේ හරහා බැම්මක් බැන්දා. මේ ඊට පස්සේ මේ වැහලා වතුර එකතු වෙලා මේ බැම්ම කඩාන ගියා. ඊට පස්සේ තමයි කියන්නේ කඩවල කියලා එදා හිටන් මම පටවැදුනේ මේ කඩවල කියලා එදා හිටන් තමයි යදුරේ නම. දැන් මේ වැවේ මාළු ඉන්න කියලා මේ වැවට දැන් මාළු වලට එන්නේ මම. දැන් මාළු වලට බහින්න හදන්නේ මම. ඔව්. ඔය පැත්තෙන්ද බහින්නේ? ඔව් මෙතනින් බහින්නේ. නෙළුම් පත්තෑ පාරේ යනකොට තමයි මේ කඩවල අපි මුලින්ම දෙවියන් වාසික රටක්නේ. ඔව්. අපි කරදරයක් වෙන්න එපා කියලා මේ කොළත් එල්ලන්න ඕනේ දෙවියන් වාසික මතක් කරලා ගම්බාර ගන්ධේ වාසයට කොහෙ ගියත් මේ කොළත් එල්ලා අපි පිට පතා ගන්නවා. ඊට පස්සේ තමයි අපි රස්සාව අපි කරගන්නේ. ඒ කියන්නේ අර ආශිර්වාද වාදයක් වගේ තමයි අපි කරන්නේ අවසර ගැනීමක් වගේ. අවසර ගැනීමක්. අපිට කිසි කරදරයක් වෙන්නේ කොළඹ පැත්තේ එහෙම කට්ටියට. ඔව්. ඒ කට්ටිය මේවා දැකලා නැහැනේ. ඒ කට්ටිය සමහර විට ආසාවෙන් බලනවා ඇති. ඔව් අනිවාර්යයෙන්ම. දැන් පිටරට ඉන්න අය එහෙම ගොඩක් කැමති. ඔව් කැමති. ඒ කට්ටියට තේරුම් කරලා දෙන්න මේ කෙලනවා අතර මුල්ලෙන් ගැව්වා. මුලින් ඉරුලේ ගැටි ගහලා. ඔව්. දාලා මේ විදිහට එලාගෙන යනවා. එලාගෙන ගිහලා එක පැත්තක් වට කරනවා. එලාගෙන ගිහිල්ලා අබම්පොළ කඩවල නේ. අබම්පොළ ගල්ගමු අබම්පොළ නෙළුම් පත්තෑ පාර කියන කඩවල තමයි මේක. යාර දලා එළන එකේ දැනීමක් තියෙන්න ඕනේ කොයි පැත්තට එලා ගන්න කියන එක නේ. මුක්ක දා ගන්න ඕනේ මේ. මලු බැර මම මැද හරිය ගැහුණා නේ. අර හේද? ඔව් අර මාත්ද. මේ පැත්තට එලවගෙන ඉවරලා මෙයා කරගමු නේ. අර ඒ හරි දිගටම ගෙහෙන. දයාලුනේ මුලින්ම මේ කෙරෝලේ තමයි දැන් තෙල කෙට ගහලා තින්නේ. තෙල කෙට ගහලා ඉවරලා මෙහෙම කෙලින්ම මේකේ බොක්ක හදාගෙන මෙහෙම දැල එලාගෙන දැන් අර පැත්තට යනවා. අර හරිය තාම දැන් දැල දාගෙන එලාගෙන යන ගමන් තියෙන්නේ. ඊට පස්සේ එතනින් තියලා ඉවරලා මම හිතන අර පැත්තෙන් මාළු ටික එලවයි මැදට. මැදට රෝල් ඉවරලා තමයි වට කරගන්න යන්නේ. මම හිතන විදියට. අපි බලමු මේ නිමල් අංකල් මොකක් කරයිද කියලා. අනිවාර්යෙන් ගේමක් ගහයි නේ. මොකද මේ අද පොඩ හුලංගොත් සරයි. අනික මේ මාළු පොඩ ගොඩ වෙලා වගේ තමයි ඉන්නවා කිව්වේ මේ. මොකද මේ ටිකේ පොඩ වැහි පොදකුත් ගියපු හින්දා. බලමු කොහොමද මේ මැද හරිය පොඩ මාළු ගැහෙන ස්වභාවයක් තියෙනවා මේ හරිය වගේ මාළු ගැහුණා දැන්. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අන්න දැන් එලවගෙන එනවා අර පැත්තෙන් අර මාළු ටික අර පැත්තෙන් එලවගෙන එනවා. මොකද දැන් මෙහෙන්නේ දැල වට කරලා තියෙන්නේ. ඉතින් දැන් අර පැත්තෙන් මාළු ටික මෙහෙම එලවගෙන එනවා. එතකොට මාළු ටික මේ පැත්තට තල්ලු වෙනවා.
මම දැන් මේ පැත්තෙන් බහැපින්න මට ඒ ෂොට් එක ගන්න වෙන්නේ මම අර ඒක වගේ ආවම මට ඒක ගන්න තිබුණා. දැන් ඔය ලෝකෙ එන ඔය පේනද ඔයාලට මේ අර පැත්තේ මාළු ටික ඔක්කොම එලවනවා මේ දැල පැත්තට හේතු වෙන්න තල්ලු වෙන්න. දැන් දැල එක කොනක් අතන තියෙන්නේ මේ ටියුබ් එකේ තමයි එක කොනක් තියෙන්නේ අනිත් කොන මේ කෙරෝලේ. ඔය මැද ටිකෙන් තමයි මෙහාට තල්ලු වෙන්න එලවන්නේ මාළු ටික. දැන් ඊට පස්සේ ඒ කෙරවල ටික ටික අර පැත්තට ලං කරනවා. ඒතර දැන් මාළු ටික මේ මැද හරියට ආවිලා තමයි ඉන්නේ. දැන් යාළුවනේ අර මෙතන තිබිච්ච ටියුබ් එක ඔක්කොම මාළු ටික එලවලි විරලා මේ ඇතුළට ගත්තා. එතකොට දැන් මේ කොන් දෙකම එක ළඟ තියෙන්නේ මෙතන දැන්. දැන් මාළු ටික ඉන්නේ මේ ඇතුලේ මැද හරිය. දැන් ඉතින් ඔක ටික කිට්ටු කරගෙන යන්න තමයි දැන් තියෙන්නේ. දැල බලාගෙන. ඔන්න දැන් දැල වට කරලා තියෙන්නේ සම්පූර්ණම. දැන් දැල් කොන් දෙක ඔක්කොම එකට සෙට් වෙලා තියෙන්නේ. වර්ධ වගේ සාර්ථකත්වයක් නැහැ. ඔයා මැද හරිය නම් ඉන්නවනේ. මාන් ඔතන ගෙහුන මැද. අන්න පළවෙනියටම හම්බුණා සුපිරි මාළුවෝ. ඕම් පුතේ. යකා. කරවල රසයි කරවල. එහෙමද? කරන්නේ මාළු කන්නේ මෙම්. මාළු බිත්තර නම්මන ඔක්කොම කනවා. තේරම කනවා. ඒකට මාළු බෝ වෙන්නේ. ඒකයි මාළු හුඟ. ඒ තියෙන්නේ තංගුස් එකක්. මේ තංගුස් එකේ මේ කෑල්ලට ගහලා දෙන කුඩ නන තියෙන්නේ. කුඩ නනයක් තමයි මේ ඇතුළට දාලා මේ කුඩ නනේ ඇතුළට දාලා සම්බන්ධ කරලා නමලා තියෙන්නේ. අම්මට. මේක තියලා තියන්න පුළුවන් ගහක හෙට වුණත් මාළු මැරෙන්නේ නැහැ. දෙයක් වෙන්නේ. දවස් දෙකක් ගියත් මැරෙන්නේ නැහැ. එහෙම තියන්න පුළුවන්. ඒක ලොකු දෙයක් ඉතින් අර මාළු අල්ලන වෙලාවට නේ. නැත්නම් අර අරුන් ටික අල්ලලා ඉන්නකොට සවුතුත් වෙලානේ. නෑ. කණ්ඩ. පාඩි දැන් අර දදුරු නාය කන වගේ උන්වත් කණ්ඩ තියෙන්නේ. ඊනේ මං හොඳ ලූල් ලාම්පෙක් ඇදුනේ කියලා. නාමකෙත් තමයි. මම තමයි වදින. ලූලා. ඕම් පුතේ ලූලා. ඔන්න ලූලා. ඔන්න පෙන්නන නියම. මේක පැටියෙක් කිලෝ 1.5 කිලෝ 1.400 තියෙනු ඉන්නවා. දැන් හුවෙච්ච ගමන් බෙල්ල කඩනවා නේ. ඔව්. ඒක තමයි මේ ඉතින් තියෙන ක්‍රමේ. ක්‍රමේ. කඩන්න ඕන බෙල්ල කඩන්න ඕනේ. හරි ඒක හොඳයි ඒක අතකටදී. සාමාන්‍ය ලූල්ලු ඉන්නවා කොච්චර සයිස් වගේ උන් අල්ලලා තියනවද? අල්ලලා කිලෝ 1යි 600 කිලෝ 1යි 700. ඒ වගේ උන් අල්ලලා ලොකු. ඒ කියන්නේ හොඳට මැදිච්ච උන්නේ.
කැලේ ඉන්නවා. එහා පැත්තේ කැලේ නේ. අන්තරන්නේ යට ගිහින් තමයි අපි. අද ඉන්නේ. 15 බහිනවා අපි ජබුනේ. අම්මා ඈ. ඔව්. අර යටි කොළ උඩු නතු වයින් කරලා මාළු ඇතුළට දාලා දැල පන්නලා ඇතුළට දාන ඇතුළට. තමයි අදින්නේ යටි. මුංගේ නම් ඉතින් අඩුවක් නැහැ. ඔව් ගන්න ඒකයි මේ යන්න එන්න කිව්වම නේ. ඔඩියෝ හරියන්නේ නැහැ. අඩුයි නේ. ඔවුද අපේ අර කලින් වීඩියෝ එක අපි ලූලු කොච්චර ඇල්ලුවද? උණයි නම එතන ග්‍රෑම් 600ක් විතරනේ. ඔන්න පුතේ යකා. හැබැයි දදුරු නෑ මේ වගේ වැව් වලට ආවට ප්‍රශ්නයක් නෑ නේද? දදුරු නෑ මේ වගේ වැව් වලට ආවට ප්‍රශ්නයක් නෑ නේ. ඒතර හොඳයිනේ. දැන් මේ වගේ සාමාන්‍ය දැන් ඉන්නේ තඩිපුර ටැංකි සූත්‍රනේ. දදුරු නෑ ආවොත් මං හිතනවා ඒක හොඳක් වෙයි කියලා. මම හිතා රුපියල් 500 600 වගේ යනවා කිලෝ එක. ඔතන නේ. नाते लूल ना बेच क्या हुआ हाय तो मारू एडे वेन ओए इन्हें तो मेरे कराया ना जाएंगे बुद्धो අනිත් උන් අල්ලන්න ලොකු අමාරුවකුත් නැහැ නේ. ඔව්. ඒවට ඉල්ලනවානේ. අම්මට සිරි. මරු වැඩක් කරගෙන තියෙන්නේ. ඈ. පොඩ්ඩයි සීතල ගත්ත. එක පොඩ්ඩක් රත් වෙන්නේ නේ. අද ඒකත් සීතල වෙලා. අයින් කරන්න බැරි. අනේ පේහක් වියේ තගාවනේ. මුලෙක් ගගදනේ. අන්නාරි. ඒ ගහ පිළිය අනුව කියන්න පුළුවන් නේ. ඔව් ආයි මෙතන නේ. Thank you සුද්දෝ. චම්මෝ. නෑ සුපිරි සයිස් එකේ. මූ දැලේ පටලව ගන්නවනේ. ඔව්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 600ක් තියෙන එකක් නේ. ඔව් ඔව්. 450ක් වගේ. දින්නේ කොනේ මේ අර තාන දැල ආරක්ෂා වෙනෝනේ තනියම මේ වැඩේ කරනකොට. එතකොට දැන් ගෝලිය ගත්තාම දැල කොටයක් නැත්නම් උඩේ ඉඳන් අදිනවා. එතකොට දැල ඉරෙනවා. අපි නෙමෙයි අපි යට ගිහිල්ලා හරියට බලනවනේ. ඔව්. පැටු මැරලා දැල බේර ගන්න. ඉරුණොත් ඉතින් ඉවරයි වැඩේ. ඒක මේ අරගෙන යන්න වගේ තිබ්බා ගත්තා නේද ලේසි නේ. දැලේ ඇදගෙන දැලේ
පාටල ගන්නවා. ඒක ඒකට මට කරදරයක් වෙනවා. ඌට තමයි පත්තන් ගුට්ටා. පත්තම් කුට්ටේ. අම්මටස. කටු තියෙනවනේ. ඕම ඉන්න පොඩ්ඩක්. පත්තම් කුට්ටේ. කැට්ෆිෂ් කෙනෙක් වගේනේ. ඕන්න පුතේ. ඕන්න පුතේ යකා. ඕ. ඔන්න. එක්කනේ. ආයි පත්තම් කුට්ට කටේ. මාළු මාරය. මියන්. ඔය මන් දැක්කම ඔය වගේ කහුණා. අනිවාර්ය. අනික මම මාළු අල්ලා විකුණනෝනේ අලෙවි කරනවා. මාළු අල්ලා මම අලෙවි කරනවා මම ජීවත් වෙන්නේ ඒකේ. එතකොට දැන් ඒක ඉවසි කරනවා කවුරුවත් දැක්කොත් ගන්න නැහැනේ සල්ලි වල. සමහර කට්ටිය බාපු කට්ටෙන් අල්ලන මාළු කන්නේ නැහැ. කන්නේ නැහනේ. ඇයි ඒ? හොඳයි හා. සමහර අය එක පණුවක් දාලා කට්ටට ගන්නවානේ. ඔව්. එතකොට ඒවා කට්ටෙන් අල්ලන මාළු කන්නේ නැහැ සමහර අය. කන්නේ. ඒක දැක්කොත් අජිෂ කවුරුත් මාළු ගන්න නැහැ ජීවිතේ. අල්ලනවා දැක්කොත්. ඔව්. අල්ලන්නෙත් නැහැ මං. දැල්වලින්මයි. දැල්වලින්ම තමයි වෘත්තිය කරගෙන යන්නේ නේ. මාළු තේරව කනවා කාලා. පැටවුමනේ බිත්තර. මාළු නැත්තේ. බාම්බා. ඔව්. පුදුම වසංගතයක් වෙලා තියෙන්නේද? සංගතයක් වෙලා තියන්නේ. කවුද දන්නේ බෝ කරලා දැම්මේ වැවුල. දැම්මේ එක. ඔය මේ උන් මුලින්ම එන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තරනේ. පස්සේ තමයි ඔය කට්ටිය බෝ වෙන්න ගත්තට පස්සේ ලොකු වුණාට පස්සේ දානවා ගෙනල් වැව් වලට. මාළු අල්ලන කෙනෙකුට මේ කට්ටක් ඇඟිලි වැදිලා නිකවරටියේ හිටියා අම්මට සී. ඈට වෙතකන් කෙරුවා අන්තිමට ඇඟිල්ල කැපුවා මගේ යාළුවෝ. ඒ තරම් විසයි කට්ටනේ. හාරණන් ඉතින් මේ රජයේ මේවටත් යන අවධානයක් යොමු කරන්න ඕනේ. ඔව් වෙනවා. අනික මේක බලන්න සම්පතක් නැති කරනවනේ. ඔව්. මේ මාළුව තේරම මාළු පිටරත් එක කනවා. මාළුව බෝ වෙන්නේ නැහැ නේ මාළු. ඔව්. දැන් මේ බාහුව දැල් පාරුවක මාවල නැහැ. දැන් මේ සත්තුන් නම් කන්නෝනේ මාළු පැටව තේරම. ඔව්. ඔව් ඉතියනා මමත් ජීවත් වෙනවා. එහෙම නැත්නම් මේක මේ මාළු හිටියනම් මේක ඇල්ල රජයෙන් කීයක් කර ආදායමක් තියෙනවනේ මේක අලුවේ කරලා කාට හරි. ඔව්. දැන් මේකේ මහන්සිය විතරයිනේ. ඔව්. අඩේ අපි මහන්සිය විතරයි. ඔව්. මාළු ටික මිනිස්සුන්ට කාට හරි. අල්ලගන්න කියලා බදු දෙන්න පුළුවන්. ඔව්. කීයක් හරි එනවා රජයට. තව කවුරුහරි ජීවත් වෙනවත් එක්කනේ. ඒක ආදාය මාර්ගයක්නේ. ඒක ප්‍රයෝජනයක් ටිකක්. මේවර නියාමනයක් කරන්න ඕනේ ඉතින්. දැන් බැවුවල මාළු දාලා බදු දෙන්නේ අරන් දුයි සමුච්චි වලට. දුන්නහම මේ මාළු ඉඳලා යනවා අනිත් මාළු. අනික බෝවීමත් නැතුව යනවනේ අනිත් මාළුන්ගේ. ඔව් ඔව් ඔව්. තිලාපින්ගේ අරුංගුමගේ බිත්තර කාලම දාන ඇති තනිකර නේ. ඔව් ඒකනේ මාළු නැත්තේ. බලන්නකො බිත්තර ගල් පාරුවක් ඇතුළේ. ඔව්. ස්කෑන් සුද්දම ඉන්නේ. සංගි සුද්දම ඉන්නේ වදින තැන. ඔව්. ප්‍රයෝජනයක් නැති එක. ඔලුනා බයිතරයි. නේ අර අනිත් අදිච්ච එක යන්න තිනේ. ඔව්. ආන්න වැදිනවා කියන්නේ. ඒ තෙප්පිලියේ.
ආ කොහෙද කාටන කනේ මේක බැට්‍රියත් දාලා තියෙන මට යට ඉන්නවාලු ඉන්නනේ නෑනේ අරු යන්න තිය කියන්නේ මට කාද දල්ට දලට ආවද ඇතුලේ ඇතුලේ වැදුන මෙතන වදින ඉන්න මෙන්න මෙතන වැදුනා ලැක්කි තව දෙපලෙක ඉන්න ආයෙ නෝ වෙන්නද මෙන්න මෙතන මේ ඊට කොටස වැදුනේ හරියටම ඔව් අඩේ යට ලයින් මඩයට බහලානේ නැතර වදිච්ච එක ඉන්න තැලි ඉන්න දැන් දර එකතු කරලා තියෙන වැඩිච්චුම් ඔක්කොම දැලේ තමයි ඉන්න දැන්නේ දා විදිහකට මේ හදගත්ත මේක වෙන විදිහකට ඔව් නේ එදාද මෙහෙම නෙමෙයි අපි ගත්තේ යට දී පැටිල්ලා තියෙන අම්මට ඉතින් ටිකක් අමාරුම ගන්න එන මඩ තලියක් නේ ඔව් ඔය ඉන්නේ ඔන්න ඉන්නවා මාළු ඉතින් වඩාගෙන අරන් එන්නේ ඔව් නට්ටින්ද ගොඩක් ගියාම ඕකයි ඔය දැල් එලද්දි අමාරුවනේ ඔව් යට රොඩු පැටලෙනකොට
ගොඩක් ගියා මාළු. ගියානේ. එයින්ද ගියා. මොඩියට දෙයක්. දුන්නත් ගියා. ඕම් පුතේ යක්කු. එක දැල් පාරට ඔන්න යක්කු. ලූලෙක් ඉන්න ඊට අමතරව තවත් තෙප්පිලි ඉන්න 4-5 දෙනෙක් නේ. ඔව්. ඔන්න. එක දැල් පාඩුවේ කට. එක දැල් පාඩුවේ වැදිච්ච මාළු ටික. අපි බලමු දැන් මේ ටික මේ ඔක්කොම දාලා බලමු මේකට. ඔව්. ඔක්කොම දැන් අමුණන්න ඕනේ. ඔයාලා හින්දාම මමත් අද වතුරට බෑලා ඉවරලා සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක දෙන්න ඕන හින්දා වතුරින් දෙන වීඩියෝ කරා. අපි බලමු ඉතින් දැල් පාඩුව දැන් සුද්ධ කරන්න ඕනේ දැල. දැල සුද්ධ කරලා ඉවරලා මාළු ටිකත් අමුණලා බලමු කොච්චර ඉන්නවද කියලා. ඔය මාළු ටික දාන්න වතුරට. අපි දැන් යන්නේ දෙවෙනි දැල් පාඩුව එලන්න නේ. මම මේ වතරමයි බොන්නේ. ඌරන්ට මොන සෞඛ්‍යද අයියෝ අපරාධේ. අපි මාළු වලන වැව කෑල්ල තමයි මේ තියෙන කඩවල. මෙයා තමයි වැඩ්ඩා ඉතින් අපි මේ ඉන්නේ. ඔයාලා වෙනුවෙන් මම ගත්තා DJI Action 5 Pro එක.